අයිබෝන් මිත්‍රවරුනි, පෙනෙන්නට තිබෙන ආකාරයට චීනය ලෝකය පුදුමයට පත් කිරීම නවත්තලා නැහැ. ඔබ දන්නවා මේ මාසයේ මුල් සතියේ එහෙම නැත්නම් හරියටම කියනවා නම් මැයි 7 වෙනිදා චීනයේ J-10C යානා විසින් යුරෝපයේ නිෂ්පාදිත රෆායල් ප්‍රහාරක ජෙට් යානා බිඳ දමමින් ප්‍රථමයෙන්ම චීනය සිය යුද ශක්තියෙන් සහ යුද උපකරණ වලින් ලෝකය පුදුමයට පත් කළා. හරියටම ඉන් තවත් සති දෙකකට පසුව චීනය තවත් එක් අලුත් ප්‍රවෘත්තියකින් එහෙමත් නැත්නම් අලුත් යුද උපකරණයක් පිළිබඳ ප්‍රවෘත්තියකින් ලෝකය පුදුමයට පත් කළා. මෙවර චීනය එළියට දාපු ප්‍රවෘත්තිය තමයි ඩ්‍රෝන් මදර්ෂිප්. එහෙමත් නැත්නම් චීනයේ නිෂ්පාදිත ඩ්‍රෝන මව්යානය පිළිබඳ ප්‍රවෘත්තිය. මොකක්ද මේ ඩ්‍රෝන මව්යානය කියලා කියන්නේ? ඔව්, එහි අර්ථයෙන් හැඟෙනවා සේම ඩ්‍රෝන රැගෙන යා හැකි, එහෙමත් නැත්නම් ඩ්‍රෝන ප්‍රවාහනය කළ හැකි මව්යානාවක්. චීනය විසින් මෙම ඩ්‍රෝන මව්යානයට තබා ඇති නම තමයි GUTN. එහි චීන වචනයේ සිංහල අර්ථය අහස උසට, එහෙමත් නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් ස්කයි හයි යන්න තමයි මේ GUTN යන්නෙහි අර්ථය. චීනය විසින් ප්‍රකාශ කරන පරිදි මේ GUTN යානය දැනටමත් නිෂ්පාදනය කර අවසන්. ඉදිරි දින කිහිපයේදී මේ ඩ්‍රෝන මව්යානාව පරීක්ෂණවලට භාජනය කිරීමට නියමිතයි. එම පරීක්ෂණ සාර්ථක වුවහොත් ඩ්‍රෝන මව්යානය, එහෙමත් නැත්නම් ඩ්‍රෝන් මදර්ෂිප් එළඹෙන ජුනි මාස අන්තිම සතියේදී පමණ රාජකාරියට එක් කිරීමට නියමිතයි. GUTN ඩ්‍රෝන මව්යානාව පිළිබඳ සාකච්ඡා කිරීමේදී පෙනෙන්නට තිබෙන කරුණ තමයි යාත්‍රාවේ වින්ග්ස්පෑන්, එහෙමත් නැත්නම් යාත්‍රාවේ පළල මීටර් 25ක් පමණ වනවා. එනම් යාත්‍රාවේ අත්තටු දෙක අතර දුර සම්පූර්ණ පළල තමයි මේ මීටර් 25ක් පමණ වෙන්නේ. එය සාමාන්‍ය ෆයිටර් ජෙට් එකක්, එහෙම නැත්නම් ප්‍රහාරක ජෙට් යානාවකට වඩා දෙගුණයක් සාමාන්‍ය ප්‍රහාරක ජෙට් යානාවක පළල වෙන්නේ මීටර් 10ත් 13ත් අතර ප්‍රමාණයක්. එමෙන්ම මෙම ඩ්‍රෝන මව්යානාවට ටොන් 6ක් බර ඇති බෝම්බ සහ ඩ්‍රෝන රැගෙන යා හැකි. එහි ගමන් සීමාව කිලෝමීටර් 7000ක් පමණ වෙනවා. එහි ගමන් කළ හැකි උපරිම උස මීටර් 15000ක්, එනම් කිලෝමීටර් 15ක් පමණ වෙනවා. එහි සරල අර්ථය සාමාන්‍ය ප්‍රමාණයේ, එහෙමත් නැත්නම් මධ්‍යම ප්‍රමාණයේ ගුවන් ආරක්ෂක පද්ධති මග හැර යාමේ හැකියාවක් චීනයේ නිෂ්පාදිත මේ ඩ්‍රෝන මව්යානාවට පවතිනවා. ඩ්‍රෝන මව්යානාව පිළිබඳ චීනය විසින් නිකුත් කළ වීඩියෝ දර්ශන විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වෙනවා මෙහිදී සිදුවන්නේ යානය යම්කිසි ඉලක්කගත භූමියකට ගොස් එහි බඳ දෙපසින් විවෘත වෙනවා. මේ බඳ දෙපසින් තමයි ඩ්‍රෝන මුදා හැරෙන්නේ. චීන මාධ්‍ය ප්‍රකාශ කරන විදියට ඩ්‍රෝන 100ක් පමණ එකවර මුදා හැරීමේ හැකියාවක් මෙම ඩ්‍රෝන් මදර්ෂිප්, එහෙමත් නැත්නම් ඩ්‍රෝන මව්යානාවට තිබෙනවා. පැහැදිලිවම ඩ්‍රෝන තාක්ෂණය පිළිබඳ සාකච්ඡා කිරීමේදී මෙවැනි යාත්‍රාවක් පවතින්නේ චීනයට පමණක් නොවේ. මෙවැනි යානා ඇමරිකාවේ පවතිනවා. විශේෂයෙන්ම ඇමරිකාවේ නිෂ්පාදිත ග්ලෝබල් හෝක් යානාව සහ MQ-9 රීපර් යානාව මේ ආශ්‍රයට අරගෙන සංසන්දනය කළ හැකි. නමුත් සංසන්දනය කිරීමේදී පැහැදිලිව පෙනෙන කරුණක් තමයි චීනයේ ඩ්‍රෝන් මදර්ෂිප් යාත්‍රාව එවැනි යානා සමග සංසන්දනය කිරීමේදී ඉදිරියෙන් පසුවන බව. ඩ්‍රෝන් මදර්ෂිප් යානාවේ ගුවනේ සිට එල්ල කළ හැකි මිසයිල අඩංගුයි. එනම් අප හඳුන්වනවා යුද්ධමය භාෂාවෙන් නම් එයා ටු එයා මිසයිල්ස් යන නමින්. ඇමරිකාවේ නිෂ්පාදිත ග්ලෝබල් හෝක් යානාවට එවැනි යුද්ධ බලයක් නැහැ. MQ-9 රීපර් යානාව සමග සැසඳීමේදී ඩ්‍රෝන් මදර්ෂිප් යාත්‍රාවට විශාල වෙඩි බලයක් පවතිනවා. ඒ අනුව මූලික වශයෙන් කරන සැසඳීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා චීනයේ නිෂ්පාදිත ඩ්‍රෝන් මදර්ෂිප් යාත්‍රාව ඉදිරියෙන් පසුවන බව. මෙම ඩ්‍රෝන මදර්ෂිප් යාත්‍රාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඊළඟට පැන නගින ප්‍රශ්නය තමයි චීනය විසින් මෙම යාත්‍රාව කුමන අරමුණකට භාවිතා කරාවිද කියලා. පැහැදිලිවම චීනය දැනට ප්‍රකාශ කර නැහැ ඔවුන් විසින් කුමන ආකාරයේ මෙහෙයුමකට මෙම යානාව භාවිතා කිරීමට අදහස් කරගෙන ඉන්නවාද කියලා. නමුත්
මෙය විශ්ලේෂණය කර බලන යුද විශ්ලේෂකයන් ප්‍රකාශ කරන්නේ ප්‍රධාන වශයෙන්ම ගුවන් ආරක්ෂක පද්ධති විනාශ කිරීම සඳහා මෙම ඩ්‍රෝන මව් යාත්‍රාව භාවිතා කළ හැකි බව. එහිදී සිදුවන්නේ ඩ්‍රෝන් මදර්ෂිප් යාත්‍රාව සතුරු ගුවන් කලාපයකට ඇතුළු වෙනවා. සතුරු ගුවන් කලාපයේ සිට සිය ඩ්‍රෝන මුදා හරිනවා. එම ඩ්‍රෝන විසින් පහර දී ගුවන් ආරක්ෂණ කලාප විනාශ කරනවා. ඉන්පසුව චීනයේ වෙනත් ප්‍රහාරක අවිවලට පැමිණ සිය මෙහෙයුම් කටයුතු සිදු කළ හැකි. දැනට යුද විශ්ලේෂකයන් විශ්ලේෂණය කර තිබෙන ආකාරයට චීනය විසින් ඩ්‍රෝන මව් යානාව ප්‍රධාන වශයෙන්ම ගුවන් ආරක්ෂණ කලාප විනාශ කිරීම සඳහා යොදා ගනීවි. මිත්‍රවරුනි, ඔබ දන්නවා මෙවැනි නවීන තාක්ෂණයෙන් යුද උපකරණයක් එහෙමත් නැත්නම් ප්‍රහාරක ගුවන් යානාවක් හෝ කුමක් හෝ රටක් විසින් එළියට නිකුත් කරද්දී එයින් අදහස් වන බොහෝ දේවල් තිබෙනවා. එකක් තමයි ගෝලීය බලවතා වීමට සිදු කරන සීතල යුද්ධයේදී Taman සතුව ඇති බලපෑම වැඩි කිරීමට. ඉතින් එක් රටක් මෙවැනි යුද උපකරණයක් නිකුත් කරද්දී එම රටට ප්‍රතිවිරුද්ධ කලාපයේ රටවල් එය විවේචනය කිරීම නතර කළ නොහැකි. ඒ ආකාරයෙන්ම මේ වන විට ඇමරිකානු සහ ඉන්දීය යුද විශ්ලේෂකයන් විසින් චීනයේ ඩ්‍රෝන මව් යානාව දැඩිව විවේචනය කරමින් සිටිනවා. විවේචනයක් කිව්වාට එය විවේචනයක්ම නෙමෙයි, ඇතැම් විටක හාස්‍යයට ලක් කිරීමක් පවා දැකගත හැකි. විශේෂයෙන්ම ඇමරිකානු යුද විශ්ලේෂකයන් ප්‍රකාශ කරන්නේ මෙම ඩ්‍රෝන මව් යානාවේ පළල මම ඔබට කලින් සඳහන් කළා මීටර් 25ක්. මෙම පළල විශාල නිසා ඉතාම පහසුවෙන් ගුවන් ආරක්ෂණ පද්ධතිවලට ඩ්‍රෝන මව් යානාව විනාශ කළ හැකි බව ඇතැම් ඇමරිකානු යුද විශ්ලේෂකයන් ඩ්‍රෝන මව් යාත්‍රාව හඳුන්වා තිබුණේ මිසයිල් මැග්නට් එහෙමත් නැත්නම් මිසයිල ආකර්ෂණය කරගන්නා කාන්දමක් වැනි දෙයක් විදියට. පැහැදිලිවම මින් පෙරත් චීනයේ යුද උපකරණ දෙස ඔවුන් බැලුවේ මේ ආකාරයටමයි. ඔවුන් චීනයේ යුද උපකරණ හාස්‍යයට ලක් කරා. ඒ වගේම ඒවාට අපහාස කළා. මොකද බොහෝ වෙලාවට චීනයේ යුද උපකරණ සැබෑ යුද භූමියක පරීක්ෂා කර තිබුණේ නැහැ. නමුත් පසුගිය ඉන්දු පාකිස්තාන යුද්ධයේදී පාකිස්තාන හමුදාව වැඩි වශයෙන් භාවිතා කළේ චීනයේ නිෂ්පාදිත අවියායුධ. අවසානයේ ඔවුන් ඒවායින් විශාල සාර්ථකත්වයක් අත්කරගත්තා. ඒ වගේම යුරෝපයේ නිෂ්පාදිත රෆායල් වැනි ඉහළ මට්ටමක ප්‍රසිද්ධියක් ඉසිලු ප්‍රහාරක ගුවන් යානා පවා බිඳ දැමීමට චීනයේ නිෂ්පාදිත ප්‍රහාරක ගුවන් යානාවලට හැකි වුණා. ඒ අනුව බලන කල චීනයේ නිෂ්පාදිත මේ GUTN ඩ්‍රෝන මව් යානාව අවතක්සේරු කළ නොහැකි. ඒ වගේම මෙතෙක් බටහිරට සහ යුරෝපයට පමණක් සීමා වී තිබූ ලෝක බලවතා යන නාමයට ආසියාවේ අප කලාපයේ රටකුත් ප්‍රබල තරංගයක් ලබා දෙන ආකාරයක් මේ සියල්ල විශ්ලේෂණය කර බැලීමේදී අනිවාර්යෙන්ම දැකගත හැකියි. ඉතින් මිත්‍රවරුනි, මුළු ලෝකයම මවිත කළ චීනයේ අලුත්ම ප්‍රවෘත්තිය GUTN ඩ්‍රෝන් මදර්ෂිප් යාත්‍රාව පිළිබඳ සාකච්ඡා කළ අපගේ වීඩියෝව මෙතනින් අවසන්. මේ වගේ ඔබ මෙතෙක් නොඇසූ ගෝලීය දේශපාලනයේ වැදගත් තොරතුරු කාටත් කලින් සවිස්තරාත්මකව දැනගන්න අපගේ ඉරේෂාන් සිරිවර්ධන YouTube නාලිකාව subscribe කරන ලෙසත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. අදට අපගේ කතාව අවසන්. ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.